මා හිතාදර සහෝදර සහෝදරීනි, දියුණුවයි සම්මත වර්තමාන ලෝකයේ දවසකට මිනීමෙරුම් කොපමණ සංඛ්‍යාවක් වෙනවද? ලංකාව තුල වුණත් දවසකට කොපමණ මිනීමෙරුම් වෙනවද? විවිධ හේතු නිසා පාතාල ක්‍රියාකාරකම්, ආරවුල් අඩදබර, පෞල් ප්‍රශ්න මේ වගේ දේවල් නිසා සමහර විට පෞලීම අය වුණත් මරා දාන්න පෙළඹෙන අය ඉන්නවා. වර්තමානයේ තියෙන සමාජ මාධ්‍ය හිම නැත්නම් ජනමාධ්‍ය දියුණුව නිසා ඒවා අපිට ඉක්මනින්ම දැනගන්න ලැබෙනවා. අතීතයේ මේ වගේ සමාජ මාධ්‍ය ජනමාධ්‍ය නොතිබුණු යුගයක මේ වගේ හැංගිච්ච කවුරුත් දන්නේ නැති මිනීමෙරුම් කොපමණ සිදුවීමට ඇත්ද? බයිබලයේ උත්පත්ති පොතේ 4 වන පරිච්ඡේදයේ සඳහන් ලොව පළමු මිනීමැරීම ගැන අපි මීට පෙර පසුගිය සතියකත් කතා කළා. බයිබල් කතුවරයා මේ කතන්දරේ විශේෂයෙන්ම බයිබලයට ඇතුළත් කරන්න ඇත්තේ මේ මනුෂ්‍ය ඝාතනය දෙවියන් වහන්සේට කොපමණ අප්‍රසන්නද, දෙවියන් වහන්සේගේ කැමැත්තට කොපමණ විරුද්ධද කියා පෙන්වා දෙන්නයි. මොකද අද මෙහෙමනම් එදා යුගයේ මිනී මැරීම කියන එක කොපමණ සරල දෙයක් ලෙස මිනිසුන් හිතන්ට ඇතිද කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේම මිනී මැරීමට තියෙන දඬුවම ගැනත් බයිබලයේ කතා කරනවා. අපි අද කතා කරන්න යන්නේ මිනී මැරීමට තියෙන දඬුවම ගැනයි. උත්පත්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයට අනුව මිනී මැරීමට ලැබුණු දඬුවම දෙවියන් වහන්සේගේ ශාපයයි. ඔහුට සිද්ධ වෙනවා තමන්ගේ භූමියෙන්, තමන් වගා කළ භූමියෙන් ඉවත් වෙන්නට. ඒ වගේම තනින් තන ඇවිද යන්නට. දෙවියන් වහන්සේ හොඳයි කියලා මැව්ව, යහපත් කියලා මැව්ව භූමිය අතහරින්නට. ඒ නිසා ඔහුට සිද්ධ වෙනවා ගයක් දොරක් නැතිව ඉන්න තැනක් නැතුව ඉබාගාතේ යන්නෙක් වෙන්නට. ඒ වගේම ඔහුට තමන් ගැනම මරණ බය ඇති වෙනවා. ඒ වගේම ඔහුට අස්වැන්න පළදාව අහිමි වෙනවා. මේක තමයි දෙවියන් වහන්සේගේ දඬුවම. දෙවියන් වහන්සේ විසින් අත්හරිනු දමනු ලැබීම. බොහෝ දෙනෙක් විශ්වාස කරන ආකාරයට ස්වර්ගය අහිමි වීම යන්නෙන් අදහස් කරන්නේත් මේකමයි. දෙවියන් වහන්සේව අහිමි වීම. නිරයේ වේදනාව යන්නෙන් අදහස් කරන්නේත් මේ ආකාරයෙන් අත්හරිනු දමනු ලැබීමයි. කිතුනන් හැටියට දෙවියන් වහන්සේට අයිතිවීම තමයි අපේ බලාපොරොත්තුව. අපි මිනී මැරීම විතරක් නෙමෙයි, විවිධ වැරදි කරනවා. සමහරට අපි ශාරීරිකව මිනී නොමැරුවත් අපි වෙනත් ආකාරවලින් අන් අයව මරා දානවා. වචන වලින්, එහෙම නැතිනම් කතා වලින්, හැසිරීමෙන්, ආකල්ප වලින් මේ සියල්ලටම ලැබෙන්නේ එකම දඬුවමයි. ඒ තමයි දෙවියන් වහන්සේ විසින් අත්හරිනු දමනු ලැබීම. ඉන්සයි හොඳ කිතුණෙක් නම් අපි දෙවියන් වහන්සේ සමග නිතරම බැඳීමින් ඉන්න ඕන ස්වර්ගය ලබා ගන්නට. ඔබ සැමට ජෙස්පී.